හරි. ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ ER diagram video series එකේ 7 වෙනි වීඩියෝ එකත් එක්ක. අද අපි කතා කරන්නේ generalization and specialization. හරිද? generalization, generalization, right? And specialization, specialization, specialization. මොකක්ද මේ generalization and specialization කියන්නේ කියලා අපි බලමු. මුලින්ම අපි කතා කරමු generalization. ඊට පස්සේ අපි specialization වලට යමු. හරි? right. දැන් අපි ඉස්සරහට ඊළඟ වීඩියෝ එකේ කතා වෙනවා EER diagram ගැන. EER. අපි දැන් මෙච්චර ඉගෙන ගත්තා ER නේ. ඉස්සරහට කතා වෙනවා EER ගැන. Enchant Entity Relationship. හරි. right. ඒක ඉස්සරහට බලමු. ඒ විදිහට තමයි මේක අපි අඳින්නේ. මුලින්ම අපි කතා කරමු generalization ගැන. දැන් හිතන්න මෙන්න මෙහෙම මම entity එකක් අදිනවා. මේ entity එකට මම දෙන්නකෝ නමක් vehicle කියලා. මේ vehicle කියලා මම entity එකක් තමයි මේ යන්නේ. මේක ඇවිල්ලා අපේ main entity එක. ඊට පස්සේ මම මේක මෙන්න මෙහෙම entity එකක් අඳිනවා මම car කියලා. හරිද? ඊට පස්සේ තව entity එකක් මම මේව අදිනවා truck කියලා. හරිද? ඕකේ. දැන් තේරෙනවද vehicle එකත් car එකත් vehicle එකත් truck එකත් vehicle එකක්. මම දැන් මේකට පොඩ්ඩක් ඇට්‍රිබියුට් එකක් දාන්නම්කෝ id කියලා. ඔන්න මම id කියලා ඇට්‍රිබියුට් එකක් දානවා. හරි. දැන් මම මේක යටි ඉරක් අදිනවා. ඉරක් කියන්නේ මතකද key ඇට්‍රිබියුට් එක. key ඇට්‍රිබියුට්. ඊට පස්සේ මෙයාට තියෙනවා price එක. vehicle එකට price එකක් තියෙනවා. ඔන්න මම ඇන්දා. ඇට්‍රිබියුට් එක දැම්මා price. ඊට පස්සේ මේ car කියන එකට මෙයාටත් ඇට්‍රිබියුට් එකක් මම දෙන්නම්. මෙයාට තියෙනවා කියලා හිතන්නකෝ max speed කියලා. හරි. මෙයාට තියෙනවා max speed කියලා ඇට්‍රිබියුට් එකක්. max speed. max speed කියලා මෙයාටත් ඇට්‍රිබියුට් එකක් තියෙනවා. ඔන්න නේද? ඊට පස්සේ මෙයාට හිතන්නකෝ number of passengers කියලා. හරි. number of passengers. number passengers. හරි මේ number of passengers. හරි. හරි. එන්නේ යාට entry එකක් තියෙනවා. passengers ලා ගන්න. ඔන්න යාට ඇට්‍රිබියුට් එකක් තියෙනවා. දැන් මේක මෙන්න මෙහෙම තමයි කනෙක්ට් කරන්නේ. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් යට දාලා vehicle is a කියලා දානවා. දාලා මෙයාව මෙයාට කනෙක්ට් කරනවා. මෙයාව මෙයාට කනෙක්ට් කරනවා. හරිද? right. ඔන්න තමයි අපි මේක කනෙක්ට් කරන්නේ. ඕකේ. මෙන්න එහෙම නිකන් ඉරක් ගහලා කනෙක්ට් කරන්නේ. දුන්නේ ඩබල් ලයින් නෙවෙයි මෙන්න සිංගල් ලයින් එකක් ගහලා කනෙක්ට්. හරි. ඔන්න තමයි මේක කනෙක්ට් කරන්නේ. එතකොට දැන් මේක මෙහෙම කනෙක්ට් කරාන් පස්සේ මේක කියවන්නේ කොහොමද? මේකට ජෙනරලයිසේෂන්. මේක අපි කියවන්නේ යට ඉඳන් උඩට. ඒ කියන්නේ මේක මෙන්න මෙහෙම යට ඉඳන් උඩට තමයි මේක අපි කියවන්නේ. ඒ කියන්නේ bottom to top. bottom to top තමයි මේක අපි කියවන්නේ. ඒ කියන්නේ කොහොමද මේක කියවන්නේ? කියවන්නේ මෙහෙමයි. car is a vehicle. truck is a vehicle. යට ඉඳන් උඩට. car is a vehicle. truck is a vehicle. එහෙම තමයි මේ කියවන්නේ යට ඉඳන් උඩට. නැත්නම් අපි මෙහෙම කියන්නේ vehicle is a car. එහෙම අපි කියන්නේ ගැලපෙන්නේ නැහැ. යට ඉඳන් උඩට තමයි මේක කියවන්නේ. car is a vehicle. ඒතර මේකේ තියෙන වැදගත් දේ තමයි මේ යට තියෙන එකේ ඇට්‍රිබියුට්ස් තියෙනවානේ. ඒවට මේ උඩ තියෙන ඒවා අදාළයි. ඒ කියන්නේ දැන් මේ කා කියන එකේ මම මෙතන දාලා තියෙන එක ඇට්‍රිබියුට් එකයි මොකද්ද? max speed විතරයි මම මෙතන දාලා තියෙන්නේ. හැබැයි කාර් කියන එකට ID එකකුත් තියෙනවා, price එකකුත් තියෙනවා. මම දැන්ට දාලා තියෙන්නේ max speed විතරයි. හැබැයි කාර් කියන එකට ID එකකුත් තියෙනවා, price එකකුත් තියෙනවා. ඒ කියන්නේ මේ යට තියෙන entity වල right මේ යට තියෙන entity වලට මේ උඩ තියෙන ඒ වගේ ඇට්‍රිබියුට්ස් උත් අදාළයි. යට තියෙන entity වලට උඩ තියෙන ඒ වගේ ඇට්‍රිබියුට්ස් අදාළයි. දැන් බලන්න මෙතන truck කියන එකට මම දාලා තියෙන number of passengers විතරනේ ඇට්‍රිබියුට් එකක් විදියට. හැබැයි ඒකට දැන් මේ attribute entity වචන පැටලෙනවා නම් වීඩියෝ සීරීස් එක මුලින් ඉඳන් බලාගෙන ඉන්න. හරි අන්තිමට විතරක් බලුවා කියලා ඔබ තේරෙන්නේ නැහැ. හරි. ඒතර මේ යට තියෙන attributes වලට යට තියෙන entity වල attribute වල උඩ තියෙන attribute අදාළයි. දැන් මෙතන truck කියන එකේ number of passengers විතරම දාලා තියෙන්නේ. හැබැයි ඒකට truck කියන එකේ attribute එකක් තමයි මේ ID කියන එක. truck කියන එකේ attribute එක තමයි මේ price කියන එක. හැබැයි මෙයාට මෙහෙම direct connect කරලා නැහැ. හැබැයි මේ EER diagram වල මේ generalization part එකේදී එහෙම වෙනවා. generalization part එකේදී අපි කරන්නේ පොඩි sub entity අරගෙන හරිද? පොඩි sub entity අරගෙන ඒව main entity එකක් විදියට එකතු කරනවා. බලන්න මේ car කියන sub entity එක අරගෙන truck කියන sub entity එක අරගෙන ওই sub entity දෙකම vehicle කියලා main entity එකට දාලා දෙනවා. බලන්න car is a vehicle, truck is a vehicle. එතන මේ generalization කියන part එකේදී මේක අපි කියවන්න ඕනේ යටි ඉඳන් උඩට. ඒතර තමයි ගැලපෙන්නේ. bottom to up තමයි මේ කියන්නේ. bottom to top තමයි මේ කියවන්නේ. ඒතර මේ
යට තියෙන ඒ වගේ එන්ටිටි වලට උඩ තියෙන යට තියෙන එන්ටිටි වලට උඩ තියෙන ඒවාත් ඇට්‍රිබියුට්ස් වෙනවා. මේ කාර් කියන එකට ID කියන එකත් ඇට්‍රිබියුට් එකක්. ප්‍රයිස් කියන එකත් ඇට්‍රිබියුට් එකක්. මේ ට්‍රක් කියන එකට ID කියන එක ඇට්‍රිබියුට් එකක්. ප්‍රයිස් කියන එකත් ඇට්‍රිබියුට් එකක්. එතකොට මේ වගේ පොදු ඇට්‍රිබියුට්ස් අපි දාන්න ඕනි උඩ තියෙන මේන් එන්ටිටි එකට. අනිත් පොඩි ඇට්‍රිබියුට්ස් ටික මේවට දැම්මට කවන්නේ නැහැ. පොදුවේ තියෙන ඇට්‍රිබියුට්ස් ටික අපි බලන්න මේ කාර් කියන එකෙත් ID තියෙනවා, ට්‍රක් කියන එකෙත් ID තියෙනවා. කාර් කියන එකේ ප්‍රයිස් එකක් තියෙනවා, ට්‍රක් කියන එකෙත් ප්‍රයිස් එකක් තියෙනවා. අන්න එහෙම මේන් එන්ටිටි එකට අපිට පොදුවේ තියෙන ඇට්‍රිබියුට්ස් ටික දාන්න පුළුවන්. හරි. ඔය තමයි ජෙනරලයිසේෂන්. රයිට්. මේ ඩයග්‍රෑම් එක කියන්නේ EER ඩයග්‍රෑම් එකක් කියලා ඉස්සරහට අපි කතා කරමු. ඊට පස්සේ අපි බලමු ස්පෙෂලයිසේෂන් කියන්නේ මොකක්ද කියලා. ඒකත් ඔය වගේම තමයි. ජෙනරලයිසේෂන් වල අනිත් පැත්ත තමයි ස්පෙෂලයිසේෂන් කියලා කියන්නේ. දැන් කලින් වගේ මම මෙහෙම අදිනවා එන්ටිටි එක. මෙයාට මම දෙන්නම්කෝ එම්ප්ලොයි කියලා. මම නිකන් මේ නමක් දෙන්නේ නැහැ එම්ප්ලොයි. මම එම්ප්ලොයි කියලා දෙනවා මෙයාට. එම්ප්ලොයි. ඊට පස්සේ මෙතන මම තව අදිනවා එන්ටිටි එක. තව එන්ටිටි එකක් අදිනවා. මෙතන අදින්නම් මම සිකියුරිටි ඔෆිසර් කියලා. සිකියුරිටි ඔෆිසර්. එයාත් වැඩ කරන එක්කෙනෙක්. ඊට පස්සේ මෙතන දැන් ටෙක්නීෂියන් කියලා. එයාත් වැඩ කරන එක්කෙනෙක්. එතකොට මේ කනෙක්ට් කරන්න කොහොමද ER ඩයග්‍රෑම් එකක් විදියට? මෙන්න මෙහෙම is හරි. දැන් මේක යටින් ඉඳන් උඩට කියවුවොත් මොකද්ද? යටින් ඉඳන් උඩට කියවුවොත් ජෙනරලයිසේෂන්. උඩින් ඉඳන් යටට කියවුවොත් හරි. top to bottom කියවුවොත් හරිද? top to bottom කියවුවොත් මේක ඇවිල්ලා ස්පෙෂලයිසේෂන්. මොකද්ද වෙලා තියෙන්නේ? කලින් එකේදී අපි කරේ මොකද්ද? කලින් එකේදී කරේ මෙන්න මේව සබ් එන්ටිටි ටිකක් අරගෙන සබ් එන්ටිටි අරගෙන ඒව එකතු කරලා ඒවා මේන් එන්ටිටි එකට දැම්මා. මේකෙදි කරන්නේ මේන් එන්ටිටි එක අරගෙන ඒවා කෑලි වලට කඩලා සබ් එන්ටිටිස් වලට ගන්න බලන්න. එම්ප්ලොයි කියන එක්කෙනත් එම්ප්ලොයිස් සිකියුරිටි. හරිද? වැඩ කරන එක්කෙනා සිකියුරිටි එක්කෙනෙක්. හරිද? එහෙම නැත්නම් ටෙක් එක්කෙනෙක්. දෙන්නෙන් ඕන එක්කෙනෙක් වෙන්න පුළුවන්. මේක සබ් එන්ටිටි වලට කඩලා තියෙන්නේ. සබ් එන්ටිටි වලට කඩලා තියෙන්නේ. තේරෙනවද? ජෙනරලයිසේෂන් වල අපි කරේ යටින් ඉඳන් උඩට කියෙව්වේ. ඒ කියන්නේ සබ් ක්ලාස් සබ් එන්ටිටිස් ටිකක් අරන් ඒක එකතු කරලා ඒවා මේන් එන්ටිටි එකක් විදිහට හැරෙව්වා. ඒතර ස්පෙෂලයිසේෂන් වල කරන්නේ උඩ තියෙන මේන් එන්ටිටි එක අරගෙන ඒවා කොටස් වලට සබ් එන්ටිටි වලට කඩනවා. එතකොට අර ඇට්‍රිබියුට්ස් කතන්දරය අදාළ ජෙනරලයිසේෂන් වලට මේකට එහෙම අදාළත්වයක් නැහැ. රයිට්. මේක තමයි කට්ටිය පටලවා ගන්න. හොඳට වීඩියෝ එක බලලා තේරුම් ගන්න. ජෙනරලයිසේෂන් වල කලේ සබ් එන්ටිටි අරගෙන ඒවා මේන් එන්ටිටි එකට දැම්මා. යටින් ඉඳන් උඩට තමයි ඒක කියවන්නේ. හරිද? මේ ඇවිල්ලා ස්පෙෂලයිසේෂන් වල කරන්නේ අපි මේන් එන්ටිටි එක අරගෙන ඒවා කොටස් වලට වෙන් කරනවා සබ් එන්ටිටිස් වලට කඩනවා. මේ කියවන්නේ අපි යටින් ඉඳන් උඩින් ඉඳන් යටට. එතකොට මොකද්ද කතන්දරේ අපි කියවන විදිය බැලුවේ කොහොමද? ජෙනරලයිසේෂන් නම් හරිද? ජෙනරලයිසේෂන් නම් අපි කියුවේ කොහොමද? යටින් ඉඳන් උඩට bottom to top. ස්පෙෂලයිසේෂන් නම් අපි කියුවේ කොහොමද? හරි උඩින් ඉඳන් යටට. top to bottom. හරි තේරුණාද? පටලවා ගන්න එපා. ජෙනරලයිසේෂන් නම් යටින් ඉඳන් උඩට. ස්පෙෂලයිසේෂන් නම් උඩින් ඉඳන් යටට. හරි. හොඳට වීඩියෝ එක මුලින් ඉඳන් බලලා තේරුම් ගන්න. right? අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු EER ඩයග්‍රෑම් ගැන.